හයි ප්‍රන්ස් එක පොඩ්ඩා පොඩි වීඩිය කාලෙකට පස්සේ අද මම ලිතියම් චාජිං වල ඉන්න කින් කෙනෙක් රජෙක් ගැන පොඩ්ඩක් රජෙක් ගැන පෙන්වන්න කවුදේ රජ TP4050යි ඇයි ඒක රජෙක් වගේ කියන්නේ එක ගණන් අඩුයි අදට මේක රුපියල් 60යි ඉතින් මුද්දම නෙවෙයි දන්නේ ඒක දැන් ඉන්න ජනාධිපතිගෙන් හරි ට්‍රම්ප්ගෙන් හරි අහන්නේ බදු ගණන් දීලා ඒ රුපියල් 60ට මේක පුදුම විදිහට සේෆ්ටි කියන බෝඩ් එක. ඕවර් චාර්ජින් ප්‍රොටෙක්ෂන් එකකුත් තියෙනවා. ඩිස්චාර්ජ් ප්‍රොටෙක්ෂන් එකකුත් තියෙනවා. ඩිස්චාර්ජ් කියන්නේ බැටරිය පාවිච්චි කරද්දී වැඩියෙන් බහින එක නවත්තන එක. ඔටෝම ඔෆ් කරන වැඩියෙන් බැස්සොත්. ඒක පාවිච්චි ගන්න නම් ඔයා එළියට බැටරියම එළියට පවර් ගද්දී මේ අවුට් කියලා දෙන දෙකෙන් තමයි මේ වගේ මොකක් හරි තියෙන ලයිට් එකට හරි පවර් ගන්න ඕනේ. නැත්නම් ඩිස්චාර්ජ් ප්‍රොටෙක්ෂන් වැඩ කරන්නේ නැහැ. දැන් අපිට මේ මොඩියුල් එක මොකටද පාවිච්චි කරන්න පුළුවන්? ගොඩාක් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට සෝල් ලයිට් එකක් හදන්න ඕනද? මෙන්න තියෙනවා බලන්න. ඔයාලට මේ වගේ අර සිලින්ඩර් ලිතියම් බැටරි charge කරන්න ඕනද? මොකටද මේ වියදම් කරන්නේ? මෙන්න තියෙනවා බලන්න. ඔයාලට මොකද පරණ ෆෝන් බැටරි charge කරන්න ඕනද? මෙන්න තියෙනවා බලන්න. ඔයාලට ඔටෝමැටික් සෝල් ලයිට් එකක් හදන්න ඔටෝමැටික් එකක් වීඩියෝ එකක් තියෙනවා. මෙන්න තියෙනවා බලන්න. ඔයාලට ටෝච් එකක් මොඩ් කරන්න ඕනද? මෙන්න තියෙනවා බලන්න. ඔයාලට මේ කවුද එක්කන්නේ නැද්ද? මෙන්න ඉන්නවා. කවදාවත් දාලා යන්නේ ගොන් වැඩක් කරොත් මේක පිච්චෙනවා. ඕහ් අපි ඒ ගමම දැන් මේකේ දැන් මේ බෝඩ් එක මෙච්චර හොඳ නම් මේකේ අනිවාර්යෙන් නරකක් තියෙන්න බෑ. මොකද ඕනම හොඳ දෙයක නරකකුත් තියෙනවා. මං ගියතන කිව්වේ හොඳ ඒවා නරකයි කියලා නෙමෙයි සමහර හොඳ ඒවා අල්ට්‍රා හොඳ වගේ පෙවුනට පොඩ්ඩක් නරකක් තියෙනවා කියලා. මම ගස් යවන්න හදන්න බෑ හරිද වීඩියෝ බලන්න. එකක් තමයි මේක ඕහීට් වෙච්ච ගමන් මේ බෝඩ් එක පිච්චෙනවා. හරි ඉතින් IC කියනවා චුෂ් ගාලා යන්නේ. නෑ කටහයි. අනිත් එක මේක මෙන්න මේ ඉන් කියලා තියෙන්නේ මේ කියන්නේ වෝල්ට් 5 මේ USB පෝට් එකෙන් දෙන්න නැතුව දුන්නොත් මෙන්න මේ දෙකට තමයි දෙන්න තියෙන්නේ. එහෙම දෙද්දි දණ්ඩින මාරු කරන්න එපායි. වෝල්ට් 3 වුණත් මේ පැත්තට දණ්ඩින මාරු කරලා දුන්නොත් IC එක යනවා. අපි මේ මොඩියුල් එක නිකන් පවර් දීලා බලමු. මේකට මම පවර් සප්ලයි එකෙන් දෙන්නේ. මේක පවර් දුන්නාම මේකේ නිල් ලයිට් එකක් පත්තු වෙනවා. මොඩියුල් එක left පවර් සප්ලයි එකෙන් දුන්නේ මේ වැරදිලා වෝල්ට් ඉස්සර කරකවල තියලා ඔන් කරලා තියෙනවා. අඩයි. අර පිචුනන් දැන් අලුත් එකක් මේ. වැඩ ගන්නවා ඒක. මේක වැඩද? යප් එගි. හරි එහෙම තමයි TP4050 වැඩිම වෝල්ටේජ් එක දෙන්න එපා. ඒකයි ගහන්න කලින් කරකවන්න එපා. පවර් සප්ලයි කියන්නේ. බයි.